ඉතින් guys කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද මම ගෙනල්ලා දෙනවා ෆුඩ් රිවිව් එකක්. අපි බලමු මේ අද මම කොහෙන්ද මේක අරන් ආවේ කියලා. මේ විදිහට ඕපන් කරගන්න. අද මම ගෙනල්ලා තින්නේ බ්‍රෑන්ඩ් ෆුඩ් හෝමගම. මම ගෙනාවේ chicken fried rice එක. chicken fried rice එක තියෙන්නේ මේකේ. අපි බලමු කොහොමද මේකේ රහ කියලා. ඒ වගේම මම මේකත් එක්ක තව එකක් ඕඩර් කරා. ඒක හැබැයි ඒගොල්ලෝ දුන්නේ මෙන්න මේ විදිහට. මොනවද දන්නවද? fried chicken. ඉතින් ඔයා දන්නවද මේ fried chicken එක brand food හෝමගම එකේ රුපියල් 1000කට හම් වෙනවා කෑලි 10ක්. අපි කාලා බලමු රහ කොහොමද කියලා. KFC එක වගේද නැත්නම් KFC එකට ඉතින් හොදද දන්නේ නැහැ. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි මම දාගත්තේ. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැද්ද? අනේ දැන් චිකන් කෑලි 10ක් වුණාට මේ 10 නෑ මේක කවුරු හරි කෙනෙක් කාලා තියෙන අපේ ගෙදරට 10ක් හම්බුණාමඩ කවුරු හරි කෙනෙක් කාලා එකක්. එහෙනම් අපි මේක හැබැයි මේ රෙගියුලර් පෝෂන් එක බලමු අපිට කීයක් ගියාද කියලා ඒකට. රෙගියුලර් පෝෂන් එකට ගිහිල්ලා තියෙනවා රුපියල් 600ක්. මේක සම්බා chicken fried rice එක. half can regular. There's a drumlet crispy chicken එකක් රුපියල් 100 ගානේ 10ට ගිහලා තියෙනවා රුපියල් 1000ක්. ඉතින් guys brand food එකේ chicken fried rice එක අපි දාගෙන බලමු regular එක අපිට කොහොමද එන්නේ කියලා. ඉතින් guys මෙන්න මේ වගේ තමයි උනේ fried rice එක. closer look එකක් දෙන්න බලන්න. මෙන්න මේ වගේ තමයි උනේ. මේකේ chili paste එහෙම තියෙනවා. ඒ chili paste එහෙම දැක් ගන්න පුළුවන්. ඒ වගේම sauce එක වගේ පොඩි චට්ටි එකක් තියෙනවා. chicken ඒගොල්ලෝ තම්බලා shredded කළා වගේ තමයි තියෙන්නේ. චෝටි කැරට් මෙන්න මේ විදිහට කපාගත්ත කැරට් එහෙම බලා ගන්න පුළුවන්. තව guys chicken කෑලි හැබැයි තියෙනවා සාමාන්‍ය හොඳ පෝෂන් එකක් කියලා හිතනවා. රෙගියුලර් පෝෂන් එකක් මේක. බලමු. කාලම තමයි ඉතින් බලන්න වෙන්නේ මේක. හොඳයි. චිකන් කෑලි හැම මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ දෙකම ඉවර කරන්න බෑ. අපි මේකින් කෑලි දෙකක් වගේ දාගෙන කමු.
චිලි පේස්ට් එක ලොකු අවුලක් නැහැ හැබැයි. තාම මට ලොකු රසයක් නම් දැනුන්නේ නැහැ. චිලි පේස්ට් එක guys මේ කෝනිසෝ පොඩ්ඩක් කෝනිසෝගේ රසක් එනවා. කවලන් කරගෙන බලමු මේ ඉස්සලා කාලා බලමු මොකක්ද මේක. මම නම් හිතන්නේ guys මේක ටොමැටෝ බේස් එකෙන් හදපු මොකක් හරි මටත් හිතා ගන්න බෑ. මැංගෝ ටොමැටෝ බේස් එකෙන් ගහපු ටොමැටෝ කියන්නේ තක්කාලි රහ එනවා. සීනි තක්කාලි දාලා හදපු මොකක් හරි චට්නියක් වගේ තමයි මට දැන් තේරෙන්නේ. ඔය තුනම කවලම් කරලා ගමු. හැබැයි guys රුපියල් 600කට පාඩු නෑ. මොකද චිකන් එහෙම මොකද චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හොඳට දෙනවා. ඒ ලෝලු නම් ටිකක් සෑහෙන වෙන ලීක්ස් එහෙම සෑහෙන අඩුයි. ලීක්ස් කැරට් එහෙම හැබැයි රහයි රහ තියෙනවා. චිකන් කෑලි එහෙම තියෙනවා. හැබැයි ලීක්ස් කැරට් නම් ටිකක් අඩුයි. ලෝලු අඩුයි. අනිත් එක guys මම ගත්තේ කීරි සම්බා 600යි. බාසමති එක තිබ්බා 750යි රෙගුලර් එක. ඉතින් guys මම මේක ගත්තේ බ්‍රෑන්ඩ් ෆුඩ් කියන එක හෝමගම තියෙන්නේ. බ්‍රෑන්ඩ් ෆුඩ් කියන එක හෝමගම තියෙන්නේ. ඕවරෝල් ගත්තේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. සර්විස් එක වරදක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඉතින් guys අර මම චිකන් ඩේ උත් දෙනවනේ. අපි ඒකට තරම් බලමු කොහොමද යන්නේ කියලා මේක.
ඉතින් ගයිස් ඔහොම තමයි රෙගියුලර් රයිස් එක බ්‍රෑන්ඩ් ෆුඩ් එකේ ඉවරුනේ හොම ගම. තව ඔයගොල්ලන්ට පේනවාදී තව රයිස් එකම තියෙනවා. සාමාන්‍යයෙන් දෙන්නෙට එහෙම එකම ආහාරයකට වගේ ගන්න පුළුවන් මේක. හොඳ පෝෂන් නෑ රුපියල් 600ට වටිනවා ඇත්තටම. ඉතින් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.